මම දෙවන වසරේ ඉන්නේ හයි ස්කූල් එකේ. මගේ නම හිරුණි නතාෂා. අතරම කියන්න ඕන මේ සමාජයට මේ කවුරු සාධිය අත්තම කියනවා නම් හරිම වටින උපාධියක්. ඒ කියන්නේ දැන්ට ලංකාවේ තියෙන ගොඩාක් ගැටලු වලට විසඳුම් මේක ඇතුලෙන් අපිට දෙන්න පුළුවන්. ඒකට අපි අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගන්නවා. ඉතින් ඒකට හරි වටිනාකමක් දෙන්න කියලා තමයි අපි අද විශ්වවිද්‍යාලේ මේ පාඩ බහලා ඉන්නේ. මොකද කියන කිසිම ප්‍රදර්ශනකාරීත්වයක් නැහැ. අපි සාමකාමීව අපේ ඉතින් ඉෂ්ට කරන්න කියලා කියන්නේ. මොකද මේකට හරි වටිනාකමක් දුන්නේ නැත්නම් අපි අවුරුදු 4ක් මහන්සි වෙන එක කිසිම තේරුමක් නැහැ. ඒ වගේම තමයි මේ රට අලුත් අදහසක් ඉස්සරහට යන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කියන අගමැතිතුමා කියනවා. ඉතින් ඇයි ඒ වගේ අලුත් අදහස් එක්ක මේ අපි අවුරුදු 4ක් ඉගෙන ගන්නේ? ඇයි මේ තන්ට මේ වටිනාකමක් දෙන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ අස්තියාගෙන ඉන්නේ? මොකද කියනවා නම් කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙන්නේ. මේක ඇතුලේ පාලක මණ්ඩලය මේ වගේ අත්අඩංගුවට තීරණ ගන්නවා නම් ශිෂ්‍යයන් විදියට අපිට ඇත්තටම අතපහින් ඉන්න බෑ. මොකද කියනවා නම් අපිට අපේ අයිතීන් ඊළඟ පාට පහින් වෙනවා.